පිළිගන්නේ ඉන්නේ සංකස්ස පුර ස්තූපයේ අසල. එතකොට ලෝතර බුදු පියාණන් වහන්සේ මාතෘ දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්ම දේශනාව සිදු කොට 3 මාසයක් වස්වසලා නැවත මාතෘ භූමියට වැඩම කළ ස්ථානය තමයි මේ ස්ථානය. එහෙම වැඩිනකොට මේ ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය නායකයන් ඒ වගේම මහා ලක්ෂ සංඛ්‍යාත මහා සංඝ රත්නය රාජවරු මේ හැම දෙනාම සහභාගී වෙලා සාදුනාද පැවැත්වුවයි කියලා කියනවා. ඒ සාදුනාද හඬ දිව්‍ය ලෝකයට දෙවියන්ද සාදුනාද පැවැත්වුවාය. දෙවියෝ සාදුනාද සදිව්‍ය ලෝකවලම දිව්‍යෝ සාදුනාද පැවැත්වුවාය. එකට පෙරදී සාදුනාද පැවැත්වුවාය. එහෙම අකනිටා බඹලොව දක්වාම දෙවියන් සාදුනාද පැවැත්වූ ස්ථානයක් හැටියට මේ ස්ථානය සැලකන්නට පුළුවන්කම තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතනතුරු ප්‍රදාන වූ කලේදී මේ සංකස්සපුර ස්ථානයේදී. ඒ වගේම මේක අවිජිත ස්ථානයක් හැටියට සැලකන්න පුළුවන්. ඒ කියන්නේ සීල බුදුවරු අත් නොහරින ස්ථානයක් හැටියට. අශෝක මහරජතුමා මේ ස්ථානයට පැමිණලා අර ඈතින් පේන අර කුටිය තුල පේන අශෝක ස්තම්භය පිටවලා මේ තියෙන උන්වහන්සේගේ මනුලොවට පැමිණීම සංකේතවත් කරමින් ස්තූපයක් නිර්මාණය කරන්න යෙදුණා. ඒක තමයි සංකස්සපුර ස්තූපය කියලා අපි සැලකනු ලබන්නේ.